අද පළවෙනි විභාග ප්‍රශ්නයේ විදිහට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 20යි 24 25 O level ගිණුම් කරන සමීකරණ ප්‍රශ්න. හරි. වැඩි වේලාවක් ගන්න නැතුව අපි කෙලින්ම අපේ ප්‍රශ්නෙට යමු. 5 මේක මම මේක විතරක් මකන්නම්. 5 1 වත්කමක ලක්ෂණ දෙකක් ලියන්න. වත්කමක ලක්ෂණ දෙකක් ලියන්න. right. වත්කමක ලක්ෂණ ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. මේකේ දෙකක් අහන්නේ. ඒකට ලකුණු දෙකක් හිමි වෙනවා ඔයගොල්ලන්ට. මෙන්න මෙහෙම බලමු. මේක මම පොඩි ලේසි විදියක් කියන්නම්. අපේ ජීවන චක්‍රය පුතේ කැරකෙනවා තුනකට. කොහොමද තුනක්? එකක් වර්තමාන කාලය කියලා කැරකෙනවා එකක්. ඒ දැන් කැරකෙන කාලේ ආයි කැරකුණු කාලයක් තියෙනවා. අතීත කාලය අපිට ඉස්සරහට එන්න කාලෙකුත් තියෙනවා. ඒකට කියනවා අනාගත කාලය කියලා. මේක ඕනම එකෙක් දන්න දෙයක්. මේක පොඩි ළමෙක් උනත් දන්නවා. අපි බලමු මෙන්න මෙහෙම ව්‍යාපාර ආයතනයක් තියෙනවා. මේ තියෙන්නේ ව්‍යාපාර ආයතනය. ඒතර මේ ව්‍යාපාර ආයතනයේ දැනට භාවිතා කරනවා කියලා හිතන්න පුතේ මෝටර රථයක්. මෝටර රථයක් යම් කිසි වටිනාකමක් අපි හිතමු පරණ මෝටර රථය ලක්ෂ 8ක් කියලා. ඒ කියන්නේ මේ වර්තමාන කාලයේ විදිහට මම ගන්න 20යි 25. දැන් අපි ඉන්න කාලේ මම මේකේ අතීත කාලයේ විදිහට 20යි 20 ගන්නවා. මේකේ අනාගත කාලයේ විදිහට මම ගන්න පුළුවන් හෙට උනත් අනාගතේ. අපි හිතමු 20යි 26 ඕ 7 ඕන එකක්. right. එතකොට මේ කාරණා ලක්ෂණ තුන මෙන්න මේව හදා ගන්න පුළුවන් මේක. දැන් වර්තමාන කාලය ගත්තොත් එහෙම මේ මෝටර රථය පාලනය කරන්නේ කවුද? ව්‍යාපාර ආයතනය. එහෙනම් වර්තමානයේ ව්‍යාපාරයේ පාලනයේ පවතින. වර්තමානයේ ව්‍යාපාරයේ පාලනයේ පවතින. අනිත් කාරණාව මෙන්න මෙහෙමයි. 20යි 25 අවුරුද්දේ ලක්ෂ 8ක මෝටර රථයක් මේ ව්‍යාපාර ආයතනයේ තියෙන්නේ. ඊට අවුරුදු කීපයකට කලින් මෙයා මිලදී අරන් තියෙන්නේ. මේ මෝටර රථේ මිලදී අරන් තියෙන්නේ මෙන්න මේ අවුරුද්දේ. මිලදී ගන්නා දිනය. ඔය අපි මේ වසරේ තමයි මිලදී අරන් තියෙන්නේ. එහෙනම් මේකේ කාරණාව මොකද්ද? වර්තමානයේ මෙයාලා ගාව තියෙන්නේ අතීතයේ කරපු ගනුදෙනුවක් නිසා. එහෙනම් කොහොමද එන්නේ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. අනිත් දේ තමයි මේ මෝටර රථය මෙයාලා නිකන් තියාගෙන ඉන්නේ ව්‍යාපාර ආයතනේ. ඒකේ ව්‍යාපාරයේ කටයුතු වලට යොදවනවා. ඒක වර්තමානයේත් යොදවනවා, ඉස්සරහදීත් යොදවනවා. එහෙනම් අනාගතයේ ව්‍යාපාරයේ කටයුතු වලට යොදවලා ප්‍රතිලාභෙන්නේ කාටද? ව්‍යාපාර ආයතනයට. එහෙනම් අනාගතයේ ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එනු ලබන. ඔන්නෝමයි එන්නේ. right. මම මෙන්න මෙතනින් පටන් ගන්නම් පළවෙනි ලක්ෂණයේ විදිහට. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. දෙවෙනි එක වර්තමානයේ ව්‍යාපාරයේ පාලනයේ පවතින. තුන්වෙනි එක මෙන්න මේක අනාගතයේ ව්‍යාපාරයට ප්‍රතිලාභ ගෙන දෙනු ලබන. මෙන්න මේ කාරණා තුනෙන් ඔයාලා දෙකක් ලියලා තියෙනවා නම් ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. right. ඕක තමයි වත්කමක
ලක්ෂණ 3ක් තියෙනවා. ওই ලක්ෂණ තුනෙන් දෙකක් තමයි ඔයාලා ලියන්න ඕනි. දෙකකට ලකුණු දෙකක් හම්බ වෙනවා. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පහේ 2. දෙවෙනි එක මොකද බලන්න ප්‍රශ්නේ? පරිගණක ආශ්‍රිත ගිණුම්කරණයේ වාසි දෙකක්. එහෙමයි. වර්තමානයේ බොහෝ ව්‍යාපාර ආයතන පුතේ නැඹුරුතාවයක් දක්වලා තියෙනවා පරිගණක ආශ්‍රිත ගිණුම්කරණයට. ඒ කියන්නේ ව්‍යාපාරයේ සම්පූර්ණ ගිණුම් කටයුතු පරිගණකය භාවිතා කරලා නැත්නම් පරිගණකයේ software එකක් භාවිතා කරලා තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙයාලා. software එකක් කරා. එතකොට මේ කියන ගිණුම් කරන software වලට උදාහරණ මම දෙන්නම් ඔයාලට මෙන්න මෙහෙම. right මෙන්න බලා ගන්න. quick book Hackpack අපි හිතමු MyOB මේවා නම් දැන් විතර නෑ. දැනට භාවිතා වෙනවා SAP Sage අපි ගමු තව ගොඩක් තියෙනවා මේ ජනප්‍රිය දේවල් වශයෙන් ගත්තොත් quick book තියෙනවා Hackpack තියෙනවා MyOB තියෙනවා SAP තමයි මෙතන ලොකුම එක SAP එක Sage ගන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ඉතින් ගන්න පුළුවන් උදාහරණ මට දැන් මතක් වෙන ඔච්චරයි ඉතින් මෙන්න මේ වගේ software භාවිතා කරලා ගිණුම් කරන කටයුතු කරන වර්තමානයේ බොහෝ ව්‍යාපාර පෙරමිලා තියෙනවා. එතකොට මෙන්න මේ කියන software භාවිතා කරලා ගිණුම් කරන කටයුතු කරාට පස්සේ තියෙන වාසි තමයි අහන්නේ. මොනවද අහන්නේ? වාසි. මේ වගේ තියෙන වාසියක් තමයි පුතේ එකක් මේ software භාවිතා කරන්න මිනිස්සු ගොඩක් ඕනි වෙන්නේ නැහැ. ශ්‍රමය බොහොම අඩු ප්‍රමාණයක් තමයි ඕනි වෙන්නේ. ඉතින් ශ්‍රමය අඩුයි කියන්නේ ව්‍යාපාරයට යන පිරිවැය අඩුයි. එහෙනම් අපිට පළවෙනි එක විදිහට ගන්න පුළුවන්. අවම ශ්‍රමයක් මගින් පිරිවැය අඩු කරගත හැකිය. මේක එකක්. තව එකක් අපි ගමු මෙන්න මෙහෙම. ව්‍යාපාර ආයතන ගිණුම් කරන software භාවිතා කරාට පස්සේ ඒවට ගනුදෙනු ඇතුළත් කරන්න බොහොම අඩු කාලයක් යන්නේ. ඒ වගේම තමයි ඒ ගනුදෙනු ඇතුළත් කරලා ඒ වගේම අපිට ස්වයංක්‍රීයව අපිට අදාළ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ තොරතුරු ලබා ගන්නත් මහා ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක වාසියක්. අපි මෙන්න මෙහෙම ලියමු එක. පොඩ්ඩක් මකලා තොරතුරු ඇතුළත් කිරීම පහසු වීම හා ස්වයංක්‍රීයව අවශ්‍ය වාර්තා ලබා ගත හැකි වීම. right එතකොට මෙතන දැන් වාසි දෙකක් තියෙනවා. අපි තව වාසියක් විදිහට මේක ගන්න පුළුවන්. දැන් මේ software භාවිතා කරාට පස්සේ මේ වගේ තියෙන කාලීන තොරතුරු. අපි කියනවා update data තමයි තියෙන්නේ. කාලීන තොරතුරු ලබා ගත හැකි වීම. කාලීන තොරතුරු ලබා ගත හැකි වීම. ඔව් මේ වගේ තව වාසි තියෙනවා. වාසි ගොඩක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන දේවල් වලින් දෙකක් ඔයාලා දී තියෙනවා නම් දෙකක් ලිව්වොත් ලකුණු දෙකක් ගන්න පුළුවන්. හරි. එතකොට ඒක තමයි පස්වෙනි එකේ දෙවෙනි එකට උත්තරේ. ඊළඟ කතාව 5 3.
පහේ 3 මෙන්න මෙහෙම කරන්න බලාපොරොත්තු වෙනවා මෙතන. පහේ 3 වෙනි එක. මේකේ දීලා තියෙනවා 3 කොටස් දෙකක් තියෙනවා. පහේ 3 අයන්න. ව්‍යාපාරික ගණතුන දෙකක් ගිණුම් කරන සමීකරණයට බලපා ආකාරය පහත දැක්වේ. අපි බලමු කොහොමද කියලා. වත්කම් හිමිකම් ධන වගකීම් මේ සියල්ල ශ්‍රී ලංකා රුපියල් වලින් තමයි තියෙන්නේ. මේකේ පළවෙනි එක විදිහට තියෙනවා රුපියල් 15000ක් මුදල් අඩු වෙලා වගකීම් පැත්තෙත් අඩු වෙලා ඒක ණය හිමි. ඊළඟ එක දෙවෙනි එක විදිහට 25000ක් බඩු තොගය අඩු වෙලා මුදල් 30000ක් වැඩි වෙලා. ඒකට හිමිකම වැඩි වෙලා තියෙනවා රුපියල් 5000ක් ඒකට ලාභය කියලා කියනවා. දැන් අපෙන් අහන ප්‍රශ්නය ඉහත සඳහන් ගණිතන දෙක ලිවීම. හරි සමීකරණ දීලා තියෙනවා. ඒක දිහා බලලා ගණිතන දෙක තමයි ලියන්න ඕනේ. දැන් එතකොට මම මේ පැත්තෙන් ගණිතන දෙක ලියන්නම්. මෙතන තරුවක් දාලා පළවෙනි ගණිතන දෙක ලියනවා. මෙතන තරුවක් දාලා දෙවෙනි ගණිතන දෙක ලියනවා. දැන් බලන්න පළවෙනි එක දිහා. පළවෙනි එක දිහා බැලුවට පස්සේ පේනවා රුපියල් 5000ක් අඩු වෙලා. අඩු කිරීම පෙන්වන්න තමයි මේ ලකුණු යොදලා තියෙන්නේ අඩු වෙලා කියලා කියන්නේ. මොනවාද අඩු වෙලා තියෙන්නේ? මුදල්. මුදල් කියන්නේ වත්කමක්. වත්කම් මොනවා වෙලාද? අඩු වෙලා. එහෙනම් මුදල් පිටතට ගලාගෙන ගිහිල්ලා. ඒ කියන්නේ කාට හරි ගෙවීමක් කරලා. ඕ මොනවා හරි දෙයක් මිලදී අරන්නේ. ඒක තමයි මේකෙන් අදහස් වෙන්නේ. හැබැයි මේක අනිත් පැත්තට ගිහිල්ලා බලනකොට වගකීම් කියන තැන වගකීමකුත් අඩු වෙලා තියෙනවා රුපියල් 15000ක. ඒ වගකීමේ නම දීලා තියෙනවා ණය හිමියන් කියලා. එහෙනම් මෙතන පැහැදිලි මුදල් ගෙවලා තියෙන කාටද? ණය හිමියන්ට. එහෙනම් මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ණය හිමියන්ට රුපියල් 15000ක් ගෙවීම. රුපියල් 15000ක් ගෙවීම. හරි. අපි දෙවෙනි එකට යමු. දෙවෙනි එකේ කතාව මෙන්න මේකයි. මෙතන පේනවා අඩු කිරීමක් තියෙන. ඒ කියන්නේ අඩු වෙලා තියෙනවා ගාණ 25000යි. ඒ අඩු වෙලා තියෙන තොගය. තොගය කියන්නේ වත්කමක්. ඒ තොගය අඩු වෙලා. තොගය අඩු වෙන්න හේතු තියෙනවා. එක්ක මේක තොගය විකුණන්න පුළුවන්. එහෙම නැත්නම් අයිතිකරු තොගය අරන් යන්න පුළුවන්. ඔය මොකක් හරි වෙන්න පුළුවන්. අපි බලමු එක්ක තොගය විනාශ වෙන්න පුළුවන්. හැබැයි මේ අටින් දීලා තියෙනවායි ධන පෙන්වන්නේ වැඩිවීම 30000ක් මුදල්. මුදල් 30000ක් පෙන්වනවා කියන්නේ මුදල් ව්‍යාපාර ආයතනයට ඇවිල්ලා. තොගය අඩු වෙලා 30000ක් මුදල් ඇවිල්ලා කියන්නේ 25000ක් පිරිවැය වූ තොගයක් 30000කට මොනා කරලාද? පිට විකුණලා. ඒ විකිණීමෙන් ලාභයක් ඇවිල්ලා තියෙනවා 5000ක. ඒ ලාභය අයිති ව්‍යාපාරයේ අයිතිකරුට නැත්තම් හිමිකමට. අපි මෙහෙම ලියන්න පුළුවන් එක රුපියල් 25000ක් වටිනා තොගයක් රුපියල් 30000කට අත්විට විකිණීම. right. එතකොට මෙන්න මේ විදිහට මේ ගණන දෙක ලියලා තියෙන්න ඕනි. ওই ගණන දෙක ලියුවට පස්සේ ඔයාලට ඒකට අදාළ ලකුණු ප්‍රමාණය ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟ ප්‍රශ්නය මෙතන සාකච්ඡා කරන්න ඇත්තටම මෙන්න මෙහෙම කරන්නම් මම පොඩ්ඩක් මෙහෙම වැඩක් කරන්නම්. හරි. දැන් මම සාකච්ඡා කරනවා ඊළඟ ප්‍රශ්නය. ඒ කියන්නේ ආයන්න. පහේ තුනේ ආයන්න. සාගරගේ ව්‍යාපාරයේ 2024 වර්ෂයට අදාළ තොරතුරු කීපයක් පහත දැක්වේ. ප්‍රාග්ධනය දීලා තියෙනවා 2024 1 දිනට. වර්ෂයේ ආදායම දීලා තියෙනවා. වර්ෂයේ වියදම දීලා තියෙනවා. වර්ෂය තුල සාගරයේ දූ මුදල රුපියල් ලක්ෂයක් දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ 2024 12 දිනට අයිතිකරුගේ හිමිකම ගණනය කිරීම. හිමිකම ගණනය කරන්න පොඩි වැඩක් කරමු. මෙන්න මෙහෙම. අපි මේ වගේ පොඩි දෙයක් මේක අත්‍යවශ්‍ය නැහැ. මම මෙහෙම ලියනවා වසර අග හිමිකම ගණනය කිරීම.
රුපියල් වලින් තමයි මම මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන් පුතේ. අපිට දීලා තියෙනවා වර්ෂයේ ආරම්භයේ හිමිකම. එහෙනම් 20යි 24 1 දිනට හිමිකම. හිමිකමට කරන ගැළපිලි 4යි තියෙන්නේ. ඒ 4 තමයි ආදායම්, අමතර ප්‍රාග්ධනය, වියදම්, ගැනිලි. ඔන්න ඔය 4 තමයි හිමිකමට කරන ගැළපිලි 4. මෙන්න මෙහෙමයි වෙන්නේ. එකතු කරනවා ආදායම් හා අමතර ප්‍රාග්ධනය, අඩු කරනවා වියදම් හා ගැනිලි. අපිට උත්තරේ හම්බ වෙනවා 20යි 24 මේක ඉල්ලන්නේ 12යි 31 නේ. 12යි 31 දිනට හිමිකම. අග හිමිකම කියලා කියනකොට නැත්තම්. ඔච්චරයි. ඕකට දාගත්තා නම් ওই වැඩේ කරන්න පුළුවන්. දැන් 1 දිනට තියෙන ලක්ෂ 5යි. දැන් ලක්ෂ 5 මෙතනට දාමු අපි. ඔන්න ලක්ෂ 5 දැම්මා. වර්ෂයේ ආදායම 3.60ක් දීලා තියෙනවා. ඉතින් 3.60 මෙතනට දැම්මා. වර්ෂයේ වියදම 2.10ක් දීලා තියෙනවා. වියදම් කෙලින් 2.10ක් දාගන්න. මේක අමතක වෙන හින්දා අපි කෙලින්ම වරහන් දාමු. මොකද මේක අඩු කිරීමක් තියෙනවා. වර්ෂය තුල සාගරයේ දූ මුදල කියන්නේ මේ අමතර ප්‍රාග්ධනය. රුපියල් ලක්ෂය අමතර ප්‍රාග්ධනය ලක්ෂයක් යොදවලා. right? ඔච්චරයි. ඔක් මේක සුළු කරන්න තියෙන්නේ. 4,60,000යි. ලක්ෂ 5ට 4.60ක් එකතු කරාම 9.60යි. ඒකෙන් අඩු කරනවා ගැන්ලි නැති නිසා 2.10ක්. 2.10ක් අඩු කරාම 7,50,000යි. රුපියල් 7,50,000යි. එතකොට මේක තමයි වසර අග හිමිකම. මෙන්න මේ වැඩේ කරලා මේ උත්තරේ අරන් තියනවා නම් ඔයාලට ලොකු දෙයක් හම්බ වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ මේ ටිකට 2යි 4යි 4යි ටක් හම්බ වෙනවා. ඊළඟ එක තියෙන්නේ වෙන පාඩමකින් අපි ගිණුම් කරන සමීකරණ වලට අදාළව තියෙන්නේ මෙන්න මෙච්චරයි. මෙතන ලකුණු 8ක්. එතකොට මේ 8න් 8ම ගන්න හරිම ලේසි. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ටික බලලා දිනනවා නම් මේ වැඩේ කරගන්න පුළුවන්. මෙතන තියෙනවා 5 1ට උත්තරේ, 5 2ට උත්තරේ තියෙනවා. 5 3 අයන්නට උත්තරේ තියෙනවා. මේ තියෙන උත්තර දෙක ආයන්නට උත්තරේ තියෙනවා. right. එහෙනම් මම බලාපොරොත්තු වුණා වගේ 20 24 25 අවුරුද්දේ ගිණුම් කරන සමීකරණයට ප්‍රශ්න සාකච්ඡා කරා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟට ඊට කලින් අවුරුද්දේ කියන්නේ 20යි 23 වසරට අදාළව ගිණුම් කරන සමීකරණ වලින් අහලා තියෙන ප්‍රශ්නේ කුමක්ද සහ ඊට කොහොමද අපි උත්තර සපයන්නේ කියලා. හරි. එහෙනම් අපි 23 අවුරුද්දේ ඊළඟ පේපරෙන් හම්බ වෙමු. එතකන් අපට සුබ දවසක්.